ඉතින් අයබෝවන් ඉතින් අද ගාලා තියෙන ට්‍රේඩින් වීඩියෝ එකක් නෙමෙයි. අද ගාලා තියෙන්නේ මගේ අලුත්ම PC set එක අන්බොක්ස් කරන වීඩියෝ එකක්. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි බලමු PC එක අන්බොක්ස් කරන වීඩියෝ එක හොඳට. පටන් ගමු එහෙනම්. අතර මේ මේස් ඉඩ තියන්න මදි. අපි මොනවද අපිට මේක පල්ලෙහෙන් තියන්න යනවා. ඉඩ තියාගෙන අන්බොක්ස් කරගමු. වැඩේ ඒසිනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා. අපි පටන් ගමු. I packing maru. ඉතින් යාළුවනේ මෙන්න මෙතන ඉඳන් මගේ වොයිස් එක මොකක් හරි ප්‍රශ්නයක් කළා ඒක නැති වෙලා ගිහිල්ලා දෙනවා. මම වීඩියෝ එක මෙන්න මේ හරිය තමයි මැෂින් එක ඔක්කොම හදලා කීබෝඩ් එකයි මවුස් එක ඔක්කොම කේබල් ඔක්කොම ගහලා ඔන් කරන්නේ. ඉතින් කීබෝඩ් එක ඔක්කොම ගහලා ඔක්කොම සෙට් කරලා ගන්නට මැෂින් එක ඔන් කරන වැඩේ කියන්නේ වොයිස් එක නැති වෙලා ගිහිල්ලා. ඉතින් මොනවා වුණත් බිල්ඩ් එක PC බිල්ඩ් එක හදපු කෙනා හොඳටම හදලා තියෙනවා. ආයි පර්ෆෝමන්ස් හොඳයි. මම හොඳට බැලුවා. පැක් කරන එකත් මරුව හොඳටම පැකින් කරලා තිනවා. ඉතින් මේක ඇත්තට මම කරගත්තේ මගේ යාළුවෙක්ට කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් ඕන නම් මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ටත් පුළුවන් යට කියලා PC හදාගන්න. ආයි ඔයාලට අඩු මුදලට ඔයාලගේ තියෙන බජට් එකට ඔයාලට කියලා PC හදාගන්න පුළුවන්. ඉතින් ඒ අයටත් thank you. මගේ යාළුවෙටත් thank you. ඉතින් එහෙනම් අපි දැන් පොඩ්ඩක් PC එකේ සම්පූර්ණ ලුක් එක බලමු.